හරි පුතාලා. ඔයාලට දැන් මං උගන්වන්න යන්නේ හරි. දැන් කරන්න යන්නේ මේ ඕලල් විභාග ප්‍රශ්නවල. ඕලල් විභාග ප්‍රශ්නවල තිබ්බ මවුල හා සම්බන්ධ ප්‍රශ්න. මවුල හා සම්බන්ධ මේ ඕලල් විභාග ප්‍රශ්න මම ලියලා තියෙනවා බෝඩ් එකේ. ඒක පහසුවෙන් විසඳන්නේ කොහොමද? සමහරවිට සමීකරණ දාලා තමයි මේක විසඳන්න තියෙන්නේ. සමීකරණයක් යොදා ගන්න නැතුව කොහොමද හිතෙන් තර්කානුකූලව විසඳන්නේ කියලා උගන්වන්නයි යන්නේ. එතන මේක තර්කානුකූලව හිතෙන් විසඳන විදිය, සුළු කර ගන්නා විදිය තමයි උගන්වන්න යන්නේ. හරි. ප්‍රශ්නේ මම කියවන්නම්. ඔක්සිජන් වායුව. ඔක්සිජන් වායුව මේ තියෙන්නේ. හැමතැනම හුස්මක් ගත්තාම අපි ගන්නේ ඔක්සිජන් වායුව ගන්න. ඔක්සිජන් ලැබෙන්නේ අපිට. එතන මේ ඔක්සිජන් වායුව 121ක් විතර තියෙනවා. හරි. මේ වායුවෙන් අපි ගන්නේ ඔක්සිජන් වායුව තමයි අපි ශෝෂණය සඳහා ගන්න. මේ ඔක්සිජන් වායුව O2 ස්වභාවික ඔක්සිජන් තියෙන O2 විදිහට, ඔක්සිජන් අණු විදිහට O2 ග්‍රෑම් 64ක ඔන්න ස්කන්ධය දීලා තියෙනවා. ග්‍රෑම් 64ක් තියෙනවලු ඔක්සිජන් වායුව. අඩංගු ඔක්සිජන් මවුල ප්‍රමාණය කොපමණද හොයන්න තියෙන පුතේ මවුල ප්‍රමාණය. එතන මම මේක ක්‍රම දෙකකට කියලා දෙන්නම් පුතේ. මේක හදන විදිය. සාමාන්‍යයෙන් ඔයාලා පන්තියක මේක හදන්නේ සාමාන්‍ය පන්තික ඔයාලා හදන්නේ මෙහෙම. කෙලින්ම ගන්නවා මෙහෙම සමීකරණයක්. n සමානයි simple n සමානයි simple m mass එක බෙදෙනවා capital M මෝල mass එක. ඔක තමයි සමීකරණය. දැන් ඕනෙම ළමයෙක් හදන්න බලන්නේ මේ සමීකරණයෙන් තමයි හදන්න බලන්නේ ගාන. simple n සමානයි simple m බෙදීම capital M කියන සමීකරණය. සමීකරණ ඕනන්නේ ඕව හදන්න. පොඩි පොඩි ගණන් අපි තර්කානුකූලව විසඳන විදිය බලමු. හරි මම සමීකරණයෙන් මුලින්ම හදන විදිය කියලා දෙන්නම්කෝ. සාමාන්‍ය බහුතරයක් කරන්නේ සමීකරණයෙන් පුතාලා. ඔන්න සමීකරණයෙන් හදන විදිය. එක ක්‍රමය. හරි. මම මෙහෙම ලියන්නම්. එක ක්‍රමය. එක ක්‍රමය. එතන පළවෙනි ක්‍රමයට මේක හදන විදිය තමයි මවුල ගාන හොයන්න තියෙන්නේ. ස්කන්ධය බෙදනවා මෞලික ස්කන්ධය. එතන මේකේ දීලා තියෙනවා ඔයාලා බලන්න ගානේදී වරහන් අස්ස දීලා තියෙනවා O සමානයි 16යි. මොකද මේකේ තේරුම? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මේ වරහන් අස්සේ දෙන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් දෙන්නේ. O සමානයි 16. හරි. O සමානයි 16. එක ටොපියක් 16යිලු. හැබැයි O2 කියන්නේ ටොපි දෙකක්. එක ටොපියක් 16 කියලා දීලා තියෙනවා. ටොපි දෙකක් කීයද පුතේ? 32යි. ටොපි දෙකක් 32යි. හරි අපි මෙහෙම කරමු. ස්කන්ධය අපිට ගන්න පුළුවන් මවුල ගාන හොයන්න. මේ මවුල ගාන. n වලින් කියන්නේ මවුල ගාන. මවුල ගණන simple m වලින් කියන්නේ ස්කන්ධය. ස්කන්ධය. capital M වලින් කියන්නේ මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය. හරි. ඕක දාගන්නකො. මෞලික ස්කන්ධය. හරි. ඔයාලා මුලින්ම හදාගමු මේ ගානේ තියෙන විදිහට O සමානයි 16 කියලා සාපේක්ෂ පරමාණු ස්කන්ධයක් දීලා තියෙනවා. O2 කියන්නේ කීයද? අපි බලමුකෝ සාපේක්ෂ අණු ස්කන්ධය නම් හොයාගන්නකෝ. O කියන්නේ 16යි. O2 වල සාපේක්ෂ අණු ස්කන්ධය 16ව දෙකක්. කීයද පුතාලා? 32යි කියලා ලියාගන්න. මේ O2 වල සාපේක්ෂ අණු ස්කන්ධය අපිට මෞලික ස්කන්ධයක් විදිහට ලියුවොත් මේ අගේම ගන්න පුළුවන් මෙහෙම. මෞලික ස්කන්ධය අපිට ලියා ගන්න පුළුවන්. මෞලික ස්කන්ධය capital M සමානයි 32යි ග්‍රෑම් මෞලයට ග්‍රෑම් per mol. මෞලයට ග්‍රෑම් 32යි. මෞලික ස්කන්ධයේ ඔක්සිජන් වල මෞලයට ග්‍රෑම් 32යි කියලා ලියා ගන්න පුළුවන්. ඒක හදාගත්තා. දැන් අපි සමීකරණ ආදේශ කරන්න තියෙන්නේ. මෞල ගාන සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය නම් ස්කන්ධය කීයද? ඔක්සිජන් වායුවේ ග්‍රෑම් 64ක්. ග්‍රෑම් 64ක් ගන්නලු. ඔන්න ග්‍රෑම් 64ක් තියෙනවා. මෞලික ස්කන්ධය කීයද? 32යි ග්‍රෑම් per mol. මෞලයට ග්‍රෑම් 32යි. ඔන්න මෞල ගාන. අපි බලමු මෞල ගාන කීයද කියලා. මේවා පුතාලා සුළු කරන්නේ නැති තැන. මේවා ඔයාලා කරන්නේ නැති තැන පුතේ. මේක කරන්න ඕන. හරි පිළිවෙලට ඒකක ලියන්න ඕන. උඩ ග්‍රෑම් යට ග්‍රෑම් වලට කැපෙනවා. උඩ ග්‍රෑම් යට ග්‍රෑම් කියන එකකට කැපෙනවා. 64ට 32 ඒවා දෙකයි. මෙන්න මේ මෞලයට කියන්නේ ඒක තියෙන හරේ තියෙන. ඔයාලා දන්නවනේ භාග සංඛ්‍යාව හරකා පිට ළමයා. එහෙමයි කියන්නේ හරකෙක් උඩ ළමයෙක් ඉන්නේ. ළමයා තියාගෙන ඉන්නේ නැහනේ හරකේ. හරකව තියාගෙන ළමයා ඇවිදින්නේ නැහනේ. හරකා ඉන්නේ යට. මෙන්න හරේ තියෙන්නේ මෞලයට
කියන එක හරේ තියෙනවා. මේ මවුලයට කියන එක හරේ තියෙනවා උඩින් එනවා 2 කියලා. ලවේදී එනවා සුළු කරන් පස්සේ 2 කියලා එකක්. මේ බලන්න 2යි. එහෙනම් මවුල් මේ 2යි කියලා එනවා. මේ මවුලයට කියන එක උඩට ගත්තාම මෝල් වෙනවා. මවුල 2ක් වෙනවා. එහෙනම් n සමානයි මවුල 2යි කියලා. එහෙනම් ප්‍රශ්නේ මොකද්ද බබා? ප්‍රශ්නේ මොකද්ද පුතේ? එහෙනම් ප්‍රශ්නේ මොකද්ද පුතේ? ඔක්සිජන් වායුව O2 ග්‍රෑම් 64ක. ග්‍රෑම් 64ක් තියෙනවා. අඩංගු ඔක්සිජන් මවුල ප්‍රමාණය කොපමණද? ස්කන්ධය තියෙනවා නම් මෞලික ස්කන්ධයන් මේකෙන් හදා ගන්නත් පුළුවන් නම් ඉතින් මවුල ප්‍රමාණය හොයන්න මේ සමීකරණය දාලා විසඳ. ඕක තමයි බහුතරයක් දරුවෝ කරන ක්‍රමය පුතේ. හැබැයි ඔයිට වැඩි අපි වෙනස් වෙන්න ඕන විද්‍යාවේ. විද්‍යාවේදී මේට වෙන්නේ තර්කානුකූලව මේ ගැටලු විසඳන්න ඕන. මම කියලා දෙන්නම් තර්කානුකූලව මේ රසායන විද්‍යාවේ මවුල ගණන් විසඳන ක්‍රමය. අපි බලමු මේ ක්‍රමයට. හරි. මකණෙක් කොම. හරි. ඒක බත් කරමු. හරි. මම මේක මකා ගන්නම් පුතේ. හරි. මම මේක මකා ගන්නම් මේ ක්‍රමේ මේ පළමු ක්‍රමයට තියෙන එක මම මකා ගන්න. අපිට ඕන වෙන්නේ මෙච්චරයි පුතා මේ ක්‍රමයට හදන්න. ඔළුවෙන් හදන්න යන්නේ. තර්කානුකූලව හදන්න යන්නේ. ඔක්සිජන් වායුව ග්‍රෑම් 64ක අඩංගු ඔක්සිජන් මවුල ප්‍රමාණය කොපමණද? ඔච්චරයි දීලා තියෙන විභාග ප්‍රශ්නේ. ඔක තර්කානුකූලව හදන්න මෙහෙම. බලන්න මේ ප්‍රශ්නේ වරහණක් පස්සේ තියනවාද කියලා මොනවා හරි පරමාණු දීලා ඒකේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයන් තියෙනවද බලන්න. තියෙනව නේද? මේ තියෙන්නේ ඔක්සිජන් 16 කියලා. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16 කියලා දීලා තියෙනවා. මෙච්චරයි කරන්න. අපි ලියනවා මෙහෙම එකක්. O2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය. අපිට ගන්න පුළුවන් O2 කියන්නේ ඔක්සිජන් දෙකක් නිසා ඔක්සිජන් දෙකයි. ඔක්සිජන් කියන්නේ 16යි 16 ව දෙකක් 32යි කියලා ගන්න. එහෙනම් O2 වල මෞලික ස්කන්ධය අපිට ලියන්න පුළුවන්. මෞලික ස්කන්ධය කියන්නේ පුතේ මෞල එකක ස්කන්ධය. මෞලික ස්කන්ධය මෞල එකක ස්කන්ධය. 32යි ග්‍රෑම් per මෝල්. මේකම තමයි පුතේ මේ ඒකකේ දාලා අපි ලියන්න ඕනේ. එහෙනම් මෞලයට ග්‍රෑම් 32යි. එහෙනම් ඔක්සිජන් මෞලයක් ගත්තොත් මගේ ළඟ තියෙනවා බෑග් එක මෞලයක් ඔක්සිජන්. ඒකේ ස්කන්ධය ග්‍රෑම් 32යි. ඒ ඔක්සිජන් මෞලයේ ස්කන්ධය ග්‍රෑම් 32යි. මේ මෞලයක් කියන්නේ මම ගන්නම් පොඩි බෝලයක්. ජිල් බෝලයක් තමයි මෞලයක් කියන්නේ. ඔක්සිජන් ජිල් බෝලයක්. ඔක්සිජන් ජිල් බෝලයේ ස්කන්ධය ග්‍රෑම් 32යි. ඔක්සිජන් ජිල් බෝලයේ ස්කන්ධය කොච්චරද? ග්‍රෑම් 32යි. ජිල් බෝලයක් කියන්නේ පුතේ මෞල එකක්. ජිල් බෝලයක් කියන්නේ මොකද්ද පුතේ? මෞල එකක්. හරි. අහන්නේ ප්‍රශ්නෙන් ඔක්සිජන් වායුව ග්‍රෑම් 64ක අඩංගු ඔක්සිජන් මෝල් ප්‍රමාණය. මම මේක නිකන් කියන්න. ජිල් බෝලයක ස්කන්ධය ග්‍රෑම් 32යි ඔක්සිජන්. එතකොට ජිල් බෝලයක් කියන්නේ ඔක්සිජන් ඒ කියන්නේ ඔක්සිජන් ග්‍රෑම් 32ක් කියන්නේ ජිල් බෝල එකක්. ඔක්සිජන් ග්‍රෑම් 64ක් කියන්නේ ජිල් බෝල කීයද? ජිල් බෝල දෙකක්. ඔක්සිජන් ග්‍රෑම් 32ක් කියන්නේ ජිල් බෝල කීයද? ජිල් බෝල එකක්. ඔක්සිජන් ග්‍රෑම් 64ක් කියන්නේ කීයද? ජිල් බෝල දෙකක්. එහෙනම් පුතේ පහසුවෙන් මේක කිසිම සමීකරණයක් නැතුව විසඳන්න පුළුවන්. ඔක්සිජන් මවුල කොච්චරක් තියෙනවද ග්‍රෑම් 64ක? මවුල දෙකක් තියෙනවා. එහෙනම් අපිට වැදගත් වෙන්නේ මේ ගාන හදන්න මොකද්ද? සමීකරණද? සමීකරණ නෙවෙයි පුතේ වැදගත් වෙන්නේ. මෙන්න මේක දිහා බලන්න මොකද්ද මේ දීලා තියෙන සාපේක්ෂ පරමාණු ස්කන්ධය? ඒකෙන් හොයාගන්න සාපේක්ෂ අණු ස්කන්ධය. ඒකෙන් අපිට මෞලික ස්කන්ධය හොයාගන්න පුළුවන්. මේ මෞලික ස්කන්ධය විතරයි අපිට වැදගත් වෙන්නේ. මේ මෞලික ස්කන්ධය දැනගත්තා නම් මෞල එකක ස්කන්ධය ග්‍රෑම් 32යි නම් මෞල දෙකක් තුල තමයි ග්‍රෑම් 64ක් තියෙන්නේ. හරි. ඒතර හැම වෙලෙම හිතන්න හැම වෙලෙම මේ වගේ ගණන් වල මෞලික ස්කන්ධය හොයාගන්න ඉතුරු ටික වලට හිතෙන් හදන්න පුළුවන්. මල්ලි තේරෙනවද?